ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ අලුත් රෙසිපි එකත් එක්ක. ඉතින් කොහොමද මම අද ඔයාලට අරගෙන ආවේ කෝපි මූස් එකක් හදන විදිය. අපි බලමු මේක හදන්න කොහොමද කියලා. මේක හදන්න හරිම ලේසි. පුංචි විනාඩි 3-4ක් වගේ වෙලාවක් තමයි යන්නේ. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා ඉස්ටර්න් කෝපි, නෙස්කැෆේ කෝපි තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලා කැමති ඕනම කෝපි වර්ගයක් ගන්න පුළුවන්. කෝපි මේස හැඳි 3ක් අරගෙන තියෙනවා. සීනිත් මම මේස හැඳි 3ක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවරලා ඒකට උණු වතුර ටිකකුත් එකතු කරගෙන මම මේක බීට් කරගන්න තමයි යන්නේ. ඉතින් මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක දකින මුල්ම වතාව නම් මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මගේ වීඩියෝ බලන්න දිගටම ඔයාලගෙන් ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ඒක මට ලොකු සත්‍යයක් වෙනවා. ඒ වගේම ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තව කෙනෙකුට බලන්න. බීට් කරගත්තේ කෝපි ටික මම පැත්තකින් තියලා මම දැන් මේ වගේ බෝල් එකක් අරගන්නවා. මේකට මම දැන් එකතු කරගන්න යන්නේ whipping cream. whipping cream ඔයාලට හොයාගන්න නැත්නම් ඔයාලට මේ වෙලාවේ තියෙන දේෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. බටර් සීනි දෙක මේ විදිහට බීට් කරලා ගන්න. ඒකත් ඇත්තටම ගොඩක් රසයි. ඉතින් මම මේ whipping cream එක මේ විදිහට හොඳට බීට් කරගන්නවා. බීට් කරගත්ත whipping cream එකට මම අර කලින් බීට් කරගත්ත කෝපි ටික එකතු කරගන්නවා. කෝපි ටිකයි whipping cream ටිකයි මේ විදිහට කලවම් කරගන්න හොඳට එක පාටක් එන විදිහට මේක කලවම් කරගෙන ඉවරලා මම මේකට ඩාර්ක් චොකලට් ටිකයි වයිට් චොකලට් ටිකයි මේ වෙලාවේ එකතු කරනවා. එකතු කරගෙන මේ බලන්න මේ විදිහට එකම එක ක්‍රීම් එකක් එන විදිහට මේක මේව කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති ඕනෙම ලස්සන ග්ලාස් එකක් අරගෙන අමුත්තන් එන වෙලාවකට ඒකට දාලා පිළිගන්නන්න. කැමති නම් ඔයාලට මේක ඉවලෙම මේ කන්නත් පුළුවන්. නැත්නම් පිටිකේ පැය භාගයක් පැයක් විතර තියලා පාවිච්චි කරන්නත් පුළුවන්. සුබ දවසක් ඔයාලට.